අද මම ඔබට කියන්න යන්නේ පොතකින් ඉගෙන ගන්න බැරි පාඩම් කිහිපයක් ගැන. ඒ පාඩම් අපිට උගන්වන්නේ ගුරුවරුන් නෙමෙයි. ධනවත් මිනිස්සු නෙමෙයි. ලෝකයේ බලවත් සත්තු 4 දෙනෙක්. ඒ තමයි සිංහයා, කොටියා, උකුස්සා සහ වෘකයා. මේ සතුන්ගේ ජීවිත දිහා බැලුවොත් අපේ ජීවිත වෙනස් කරන්න පුළුවන් පුරුදු ගොඩක් තියෙනවා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. සිංහයා කැලේ රජා කියලා හැමෝම කියනවා. හැබැයි සිංහයා රජා වෙන්නේ ලොකු ශරීරයක් නිසා නෙවෙයි. අලියෙක් ඊට වඩා ලොකුයි. හිපොපොටේමස් ඊට වඩා බරයි. එහෙනම් ඇයි සිංහයා රජා වෙන්නේ? ඒකට හේතුව එකම එක දෙයක්. ඒ තමයි මානසිකත්වය. සිංහයා Taman ගැන සැක කරන්නේ නැහැ. අභියෝගයක් දැක්කොත් පැනලා යන්නෙත් නැහැ. අවස්ථාවක් දැක්කොත් බලාගෙන ඉන්නෙත් නැහැ. ක්‍රියා කරනවා. සිංහයා අපිට කියන පළවෙනි පාඩම තමයි Taman ගැන විශ්වාස කරන්න. තවත් දෙයක්. සිංහයා හැම සටනකටම යන්නේ නැහැ. අවශ්‍ය සටනක් විතරයි තෝරගන්නේ. අපි නම් Facebook කමෙන්ට් එකකටත් තරහ වෙනවා. පුංචි වචනයකටත් රණ්ඩු වෙනවා. පුංචි ප්‍රශ්නයකටත් මානසිකව කඩා වැටෙනවා. ඒත් සිංහයා දන්නවා හැම සටනක්ම ජය ගන්න ඕන නෑ. වැදගත් සටන් විතරක් ජයගත්තාම ඇති කියලා. ජීවිතෙත් අන්න ඒ වගේ. හැමෝටම උත්තර දෙන්න ඕන නෑ. හැම කෙනෙක්වම සතුටු කරන්නත් ඕන නෑ. ඔබේ ඉලක්කයට බාධා කරන දේවල් වලින් ඈත් වෙලා සිංහයා තවත් දෙයක් උගන්වනවා. බඩගිනි නැත්තම් දඩයම් කරන්නේ නැහැ. ඒ කියන්නේ අවශ්‍ය දේ විතරක් කරනවා. අපි නම් වැඩක් නැති වීඩියෝ බලනවා, වැඩක් නැති කතා කරනවා, වැඩක් නැති මිනිස්සු වෙනුවෙන් කාලය නාස්ති කරනවා. කාලය කියන්නේ ආපහු ගන්න බැරි දෙයක්. සිංහයා අපිට මතක් කරනවා ශක්තිය නාස්ති කරන්න එපා. කාලය නාස්ති කරන්න එපා. අවධානය නාස්ති කරන්න එපා. අවසානයේ සිංහෙක් වෙන්න කියන්නේ අනිත් අය බය කරන එක නෙමෙයි. Tamanගේ බය පරාජය කරන එකයි. ඔයාගේ ලොකුම හතුරා තව කෙනෙක් නෙමෙයි. ඒ තමයි ඔයාගේ සැකය. ඔයා සැකය පරාජය කළ දවසේ ඔයාගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගනී. නැවත හමු වෙමු. Good luck.